කොහොමද ඔයාලට? අද මම ඔයාලට ඉක්මනින් හැඳි කැවුම් හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම මුගව ගත්ත හාල් ටික මේ විදිහට කොටාගෙන ඉමු. ඊට පස්සේ හොඳින් අපි ඒ ටික හලා ගන්න ඕනේ. කෑලි තිබුණොත් කැවුම් හදාගන්න අමාරුයි. ඒක නිසා හොඳින් හලා ගන්න ඕනේ. 3 පාරක් විතර හොඳට හලාගත් හාල් පිටියකට මුලින්ම මම සීනි එකතු කරගන්නවා. පළ ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට කිතුල් පැණි ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. මම නම් මේක හදන්නේ අද වතුර දාලා. ඔයාලට පොල් කිරි දාලත් හදාගන්න පුළුවන්. වතුර දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳින් කලවම් කරලා මෙන්න මේ පදමට ඔයාලා මේක හදාගන්න ඕනේ. මේ විදිහට තියෙන්න ඕනේ පදම. තෙල් එක මේ විදිහට රත් වුණාට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික අපි මේ විදිහට එකතු කරලා අපේ කැවුම් ටික හදාගමු. ගින්දර ගොඩක් වැඩි කරගන්නත් එපා. අපේ පදම ගන්න බැරි වෙනවනේ එතකොට. මෙන්න මේ විදිහට රන්වන් පාටට කැවුම් බැඳගත්තට පස්සේ අපි ඒක බා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත හැඳි කැවුම්. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඔයාලා මාව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න.